right අයිබෝන් ඉතින් ඔන්න සුපුරුදු විදියටම තවත් වීඩියෝ එකකින් අපි ජ්‍යාමිති ගානක් අරන් ආවා හරි ඉතින් වැඩි විස්තර නැතුව අපි යන් ගාන හදන්න සුපුරුදු විදියටම වෘත්තාශ්‍රිත ජ්‍යාමිතිය ගානක් තියෙනවා ඉතින් මම වාට ඉස්සරලාම ගාන පැහැදිලි කරන්නම් ඔයා ස්කිප් කරන්න නැතුව වෙනදා වගේම වීඩියෝ බලන්න හරි ඉතින් එයා වෘත්තයක් දීලා තියෙනවා ඉස්සරලාම කියනවා මෙන්න මේ O කේන්ද්‍රයලු ඊළඟට මෙන්න මේ A ගාව තියෙන කෝණය 40යිලු ඊට පස්සේ මෙන්න මේ AE පාදයේ සමානයිලු AB පාදයට කවුද AE සමානයි AB ලු එහෙනම් අපිට හොයලා දෙන්න කියනවා මෙන්න මේ DAC කියන කෝණය හරි ඔන්න මම ගාන පැහැදිලි කරා ඔයාට මොකද්ද තියෙන්නේ සුපුරුදු විදිහටම වීඩියෝ එක නවත්තලා ගාන හදන්න පුළුවන් වුණත් බැරි වුණත් ඔයා ගාන තනියම try කරලා ඊට පස්සේ මම කරන පැහැදිලි කිරීම බලන්න හරි ඉතින් වීඩියෝ එක නවත්තලා හදන්න මම පැහැදිලි කරා යනවා හරි ඉතින් පුතේ යා අපිට කියනවා මෙයා 40යිලු මෙන්න මේ AE සමානයි AB ලු O කේන්ද්‍රයලු මෙන්න මේ DOC කෝ පුතා DOC මේ තියෙන්නේ DOC මෙන්න මේ කෝණය හරි මෙන්න මේ කෝණය තමයි යා අපිට හොයන්න කියන්නේ හරි ඉතින් මට මෙන්න මෙහෙම දෙයක් පේනවා දැන් බලන්න පුතේ යා මෙතන 40කුත් දීලා මෙතන මේ පාද දෙකක් සමානයි කියලා දීලා ඉතින් මම බලනවා එතනින් මොකක්ද මට හොයාගන්න පුළුවන් කියලා හරි ඉතින් ඒක බැලුවාම මට පේනවා මෙන්න මේ ත්‍රිකෝණය මේ බලන්නකෝ මෙන්න මේ ත්‍රිකෝණයේ සමද්විපාදයි එහෙනම් මම මෙයා x කියලා ගත්තොත් මෙයා x කියලා ගත්තොත් මෙතනට 180 දැම්මාම එයි මේ x ලා දෙන්නෙක් ආවේ ඇයි මෙයා සමද්විපාද ත්‍රිකෝණ එහෙනම් මේ පාදයට සම්මුඛ මේ පාදයට සම්මුඛ මේ කෝණ දෙක සමානයි ඉතින් එතනින් පුතා මට පුළුවන් මෙන්න මෙහෙම 40 ධන x ධන x සමානයි 180යි කියලා ගන්න හරි ඉතින් මෙතන 40 ධන 2x සමානයි 180යි 2x සමානයි 140යි කියලා අපිට එනවා දෙපැත්තම දෙකෙන් බෙදන්න මෙයක් දෙකෙන් බෙදන්න මෙයාට මෙයා කැපුණාම x සමානයි අපිට 70යි කියලා එනවා හරි ඉතින් ඔන්න බලන්න මෙයා අපිට 70යි කියලා ආවා right දැන් බලන්න පුතා මෙන්න මෙතන එයා මෙන්න මෙහෙම විස්කම්භයක් දීලා තියෙනවා නේද O කේන්ද්‍රය නම් අපි දන්නවා මෙන්න මෙතන තියෙන විස්කම්භය හරි එහෙනම් අපි දන්නවා මෙන්න මේ කෝණය 90යි අපි දන්නවා මෙන්න මේ කෝණය 90යි හරි ඔන්න බලන්න මෙයා 90යි නම් මේ x ගාව තියෙන කෙනා 70යි නම් x ගාව තියෙන කෙනා 70යි නම් මෙන්න මේ මෙතන තියෙන චූටි කෝණය මෙයා 90යි මෙයා x 70යි එහෙනම් මෙයා 20ක් වෙන්න ඕනේ නේද හරි ගාන අපැහැදිලි වුණා නමුත් ගැටලුවක් කරගන්න එපා මෙන්න මේ රතු පාටින් මම මාක් කරන එක්කෙනා තමයි මම දැන් 20යි කියලා හෙව්වේ මේ බලන්න මෙන්න මේ රතු පාටින් මාක් කරපු එක්කෙනා තමයි කොහොමද මෙන්න මේ ලොකු කෝණය මෙන්න මෙහෙම 90යි අපි දන්නවා මෙයා විස්කම්භයක් නම් අර්ධ වෘත්තයේ කෝණ 90යි මෙයා 70යි එහෙනම් මෙයා 20ක් වෙන්න බෑ හරි දැන් ඇයි මම මෙයා රතු පාට කරේ හරි ඔයා හොඳට බලන්න මේ රතු පාට එක්කෙනා ගැන මම මේ වෘත්ත චුට්ටක් මෙහෙට කරලා මෙන්න මෙයා ගන්නවා මේ බලන්නකො මෙන්න මෙයා යා කරාම ඔයාට පේනවා මෙන්න කේන්ද්‍රය මත ආපාතිත කෝණය මෙන්න එයාම වෘත්තය එහා පැත්තේ වෘත්ත ඛණ්ඩය මත ආපාතිත කෝණය ඔය වෘත්ත පොඩ්ඩක් මම මෙහෙම කෙලින් කරලා වෘත්ත පොඩ්ඩක් මෙහෙම කෙලින් කරලා මෙතන අදිනවම බලන්න වෘත්ත පොඩ්ඩක් කෙලින් කරා මෙන්න මෙහෙම තියෙනවා මෙතන කේන්ද්‍රය තියෙනවා මෙන්න මෙහෙම තිබ්බා මෙන්න ආපාතිත කෝණය අපි දන්නවා මේ කේන්ද්‍රය මත ආපාතිත කෝණය මේ වෘත්තය මත ආපාතිත කෝණය අපි දන්නවා එහෙනම් මෙයා 2x නම් මෙයා x වෙනවා එයා විතරක් නෙමෙයි මෙහෙම තිබ්බා කියන්නකෝ මෙයත් x වෙනවා එහෙම නෙමෙයි මෙහෙම තිබ්බා කියන්නකෝ මෙයත් x වෙනවා මෙන්න මේ වෘත්ත ඛණ්ඩයේ මේ වෘත්ත ඛණ්ඩයේ මොන එක්කෙනා මත ඇඳත් කේන්ද්‍රය ආපාතිත කරලා එයාම කොහොම ඇඳත් එයා මෙයා වගේ භාගයක් වෙනවා හරි ඉතින් මෙතනින් පුතේ අපිට අයිඩියා එක ගන්න පුළුවන් මෙයා 20යි නම් මෙයා මොකද වෙන්නේ 40ක් වෙනවා ඉතින් අපිට ලියන්න පුළුවන් මෙන්න මෙයා සමානයි අංශක 40යි කියලා හරි ඉතින් ඔන්න සුපුරුදු විදිහටම අපි තවත් තියරියක් මේ වීඩියෝ එකෙන් කතා කරා එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ආයිබෝන්